වැඩමකොට වදාළේ පිළියන්දල තුංගෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ නව තොටමුණේ සහ නව කෝරළේ ප්‍රධාන සංඝනායක අග්ගමහා සද්ධම්ම ජෝතික රජ ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය තුංගෝවිල ධම්මරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. මේ පින්වල ඉරදින අප මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වුණා. මල් පහන් සුවඳ දුම් කිරම්පත සහිතව අසිරිමත් සම්බුද්ධ පූජාවක් පැවැත්වුවා. ධම්මපදයේ අසිරිමත් ගාථා රත්නයේ ඉතාමත් වටිනා සත්‍යම දේශනාවක් ශ්‍රවණය කළා. පින් දුන්න පින් අනුමෝදන් වුණා. වතාවත් සිද්ධ කළා. අපගේ දෘෂ්ටිය ශ්‍රද්ධ කරගත්තා. මේ ආකාරයට අපරස් කළා වූ මේ මහා පුණ්‍ය ස්කන්ධය අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ සිදු කරන්නා වූ ශාසනික සමාජීය ජාතික මෙහෙවර තව චිරාත් කාලයක් ඉදිරි කරගෙන යාමට අවශ්‍ය කායික මානසික සමාජීය ආධ්‍යාත්මික ශක්තිය ධෛර්ය වීරිය ලැබේවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා. අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට ගෝලයින්ට මේ උතුම් පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් වෙත්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලු පින්කම් කුසල ශක්තියක් වේවා, පාරමිතා බලයක් වේවා කියලා අපි උස්සමින් සාදුනාදයක් සාදු 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 සාදු. ඒ වගේම සුබින්තුනි මේ ඉරුදින සද්ධර්ම දේශනා මාලාව සංවිධානය කරමින් අපිට මහඟු පුණ්‍ය ස්කන්ධයක් රැස් කර ගැනීමට නිරන්තරයෙන් උපකාර කරන්නා වූ වජ්‍රඥාන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය පරිවේනාධිපති වේරදුවේ මහින්ද පඬිතු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේ. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා කියලා අපි සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. දැන් අපි පිළිගර පූජා